මෙම සිදුවීමත් සත්‍ය හොල්මන් සිදුවීමක් වන අතර මේ වගේ රියල් හොරර් ස්ටෝරිස් හැමදාම අහන්න ඕනේ නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වෙනකොට playlist එකක් හදලා තියෙනවා රියල් හොරර් ස්ටෝරිස් add කරලා. channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ බලන්නත් අමතක කරන්න එපා. ඉතින් අදයන් අපි කුතුහලයේ පිරි බියජනක හොරර් ස්ටෝරිය සවන් දෙන්න. මම කවිඳු. මේ කතාවට මූලික වෙන්නේ මමයි විශ්වනාත් වගේම කුමාරයි. මේ කියන්න යන අద్භූත සිදුවීම සිද්ධ වෙන්නේ හරියටම අදින් වසර 4කට කලින්. ඒ කියන්නේ 2020. එතකොට මගේ වයස අවුරුදු 21යි. අනිත් දෙන්නම මට වඩා අවුරුද්දක් බාලයි. අපි රැකියාවක් හොයාගෙන කුරුණෑගල රැකියා අබෑර්තු ලබා දෙන ස්ථානයකට ගියා. එහිදී අපට ඒ අවටම තියෙන ප්ලාස්ටික් බඩු නිෂ්පාදන කරන සමාගමක රැකියාවක් හම්බ වුණා. ඒ ප්‍රශ්නෙත් විසඳුණා කියලා හිතුවට ඒක එහෙම නොවුනේ ඉන්න බෝඩිමක් නොතිබීම නිසායි. ඉතින් අහලා පහලා අයගෙන් අහලා අන්තිමේදී ගමෙන් ටිකක් ඈතට වෙන්න තිබ්බ පාළු බෝඩිමක් හම්බුණත් ඒක ටිකක් නෙවෙයි හොඳටම පාළුවට ගියපු අතහැරලා දාලා අඩුම තරමේ මාස 7-8කට කලින්වත් කිසිම මිනිස් පරාණයක්වත් දැකලා නැති ගයක්. ඒත් අපට වෙන කරන්න දෙයක් නැති නිසා අපි තුන්දෙනා ඒ බෝඩිමේ නතර වෙන්න තීරණය කරා. පහවදා වැඩට යන්න තිබ්බ නිසා අපි ඉක්මනට ගෑස් පස් කරලා නිදාගත්තා. පහවදා උදේම තුන්දෙනාම වැඩට 7:45 වෙනකොට වැඩපොළට ගියා. වැඩ නම් මේ හැටි ලොකු අමාරුවක් නැහැ. එතනදී මට සුරේෂ් කියලා මගේම වයසේ කොල්ලෙක් සෙට් වුණා. ඌත් එක්ක කතාවක් දාගෙන වැඩ කර ඉද්දී ඌ කියපු එක කතාවකින් මගේ හිත ටිකකට කීරි ගහලා ගියා. මචං කවියා මම දෙයක් උඹට කියන්නම්. හැබැයි අවුල් ගන්න නම් එපා බං. මමත් මේ කියන්නේ මේ ගමේ මිනිස්සු කීප දෙයක් හරිද? ඒක ඇත්තද නැත්තද කියලා නම් ඉතින් මම දන්නෙත් නෑ මචං. මොකද්ද බං? කියපන් බල්ලෝ එහෙම ගානක් නෑ. මචං ඔය උඹලා ඉන්න ගෙදර. ඔය ගෙදර ළඟින් බං උඹලා නැවතිලා ඉන්න බෝඩිම තියෙන්නේ. ඒ බෝඩිම ළඟින් හවස 6 වෙනකොට එකෙක්වත් යන්නේ නෑලු බං. ඒ මොකෝ බං කියලා මම ඇහුවේ ටිකක් බයෙන් වගේ. ගමේ මිනිස්සු කියන හැටියට ඔය ගෙදර එක එක දේවල් වෙනවලු බං. ඒ කියන්නේ අර අදුෂ්‍යමාන දේවල් බං. ටිකක් උඹලා පරිස්සම් හිටපල්ලා. උඹලට තියෙන ආදරයට මං එහෙම කිව්වේ නැතු උඹලා බය කරන්න නන් නෙවෙයි. එහෙම කිව්වේ සුරේෂ්. මම ඔය හොල්මන් ගැන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි බං. ඒක නිසා මම උඹට ටැග්ද බං? මම නම් ඒ ගැන පිළිගන්නෙම නෑ කියලා අතහැරලා දැම්මේ. ඇත්තටම හොල්මන් කියන්නේ බොරු මිත්‍යාවක් නිසා. කොහොම හරි හවස 7 වගේ වෙනකොට වැඩවරු අවසන් වී අපි ගෙදර ඇවිත් සුපුරුදු පරිදි කාලා නිදාගත්. මේ වගේ සති 3-4ක් විතර එක දිගටම වැඩට ගියා. එක දවසක් උදේ 6ට විතර කුමාරට කෝල් එකක් ආවා. හෙලෝ ලොකු තාත්තේ, මොකද මේ උදේම කෝල් එකක් ගත්තේ? පුතේ සීයා සනීපෙන්නේ බං හිටියේ. හොඳ අද උදේ අන්ත්‍රා වුණා. කුමාරයෝ උඹට පුළුවන් දාද එන්න? හරි ලොකු තාත්තේ නෑවෙත් බෑනේ කියලා කුමාර කෝල් එක කට් කරේ ඔළුවේ අත තියාගෙනමයි. මොකද කුමාර මොකද්ද බං උනේ කියලා මම ඇහුවේ. ඌ ඉන්නේ ලොකු අවුලකින් කියලා මට දැනුනේ නිසයි. නෑ බං සීයා නැති වෙලාලු. මට කොහොකුම්ර යන්න වෙනවා බං කියලා කුමාර කිව්වා. හත්වලානේ කුමාර. එහෙනම් උඹයි මමයි මලගෙදර යමු. කවියා උඹ උදේ වරුවේ වැඩ කරලා හෙට හවස් වෙන මලගෙදර පැත්තේ වරෙන්කෝ. විශ්වනාත් එහෙම කිව්වා.
ඉතින් කොහොම හරි කුමාරයි විශ්වනාථොයි වැඩ පොලින් සතියක නිවාඩුවක් බොම අමාරුවෙන් අරන් කොහොකුඹර වෙත පිටත් වුණේ මාව තනියම අර සුරේෂ් කියපු කතා ගොඩක් ගොනු ගැන්නුණු පාලු ගෙදර තනි කරලා. වැඩට ගිහින් රෑ 7ට විතර ගෙදර ආව මට යාළුවෝ නැති අඩුව ගොඩක් දැනුණා. ඒ වගේම සුරේෂයා කිව්ව මෝසල කතා ටිකෙන් ටික ඔළුව පුරා දෝංකාර දෙන්න උනේ මටත් හොරෙන්මයි. ඉතින් මම ඉක්මනටම බත් එකක් ලෙපේ තියලා තුවාය අරන් නාගෙන එන්න ගියේ ඇවිත් එළවලුවක් ගේ ඇතුලේ හදාගන්නම් කියලා හිතාගෙන. ඉක්මනට නාලා ගෙට ආව මට අමුතු කුණු ගඳක් ගේ ඇතුලෙන් එනවා කියලා දැනුණත් ඒක එච්චර ගාණක් නොඋනේ බත් එක රොස්සලා එන ගඳත් එක්ක. මගේ අවධානය බිඳ වැටීම නිසායි අම්මට සිරි කියලා මම දුවගෙන ගිහින් බත් එක බිමින් තියලා ඉක්මනට ඇඳුමක් දාගෙන ආයේ කුසියට ආවේ. ඉක්මනට පොල් සම්බලයක් හරි හදලා බිත්තරයක් ඔම්ලට් එකක් දාලා බත් ටිකක් බඩට දාගන්න හිතාගෙනයි. පොල් සම්බලේ හදලා ඉක්මනට බිත්තරේ කඩලා තාච්චියට දාපු මට කවුදෝ ඉස්සරහා දොරට තට්ටු කරන අඩක් ඇහුනේ. මගේ හිතේ එකපාරම සුරේෂ් කියපු කතා ටිකත් හාරා උස්සගෙනමයි. අම්මට සිරි කවුද බං කියලා ඉක්මනටම මම මටම කියාගත්තන් සාලෙට ගියේ මම දොර ඇරියත් එතනම කිසිම කෙනෙක් නැහැ කියලා දැක්කම ටිකෙන් ටික හිතේ හැංගිච්ච බය උඩට එන්න පටන් ගත්තා. මම හිත හයිය කරගන්න හැදුවේ තනියම තව 6-7ක් වගේ මහරෑ මේ ගෙදර ඉන්න ඕනි කියලා මම දන්න නිසායි. දොර වහලා ආයෙත් කුසියට යන්න හදනකොටම කරන්ට් එක ගියේ යටපත් කරගෙන හිටපු බය ආයෙමත් උඩට ඇදගෙනමයි. මේ රෙද්දේ කරන්ට් එක දැම්මම ගියානේ කියලා කියපු මම මගේ ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එක ගාගෙන කුසියට ගියත් කුසියේදී එකවරම දැක්ක දෙයින් අම්මෝ මගේ දනිස් දෙක පණ නැතුව යනවා විතරයි මට දැනුනේ. මම හිටපු තැන ඉඳන් අඩි 20ක් වගේ දුරින් බිත්තර බැදුම තිබ්බ තැන කවුදෝ නන්නාඳුනන කළු උස ඡායාවක් මට පිටුපාලා ඉන්නවා. එකපාරම ඒ ඡායාව මම ඉන්න දිහාවට හැරෙනවත් එක්කම රතු පාට වෙච්ච ඇස් දෙක වගේම කලින් නාලා ගෙට එනකොට දැනුණ කුණු ගඳ වැඩි වුණා වගේ මට දැනුණා. එතෙන් පසු මට නැත්තම් කවිඳුට මොනා වෙන්නේ නැතිද? පට්ටු ළඟදීම ගේන්නම්. එතකන් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකෙන් ක්ලික් කරලා මේ කුතුහලය පිරි සත්‍ය සිදුවීමේ දෙවන කොටස ගෙනෙන්න තුරු අපේ අනුකුත් හොරර් ස්ටෝරිස් අහන්න කියලා ආරාධනා කරනවා. සුබ දවසක්.